ඊළඟ කතා කරන ප්ලේයර් රයන් චර්කි. what a player, what a signing. ඒ assist එක රබෝනා assist එක one of the best assist I have ever seen. මාරම ලස්සනයි. මොකද අපි රබෝනා penalties දැකලා තියෙනවා. අපි මම නම් දැකපු පළවෙනි රබෝනා assist එක. මොකද නෑ ලිමිට් මම YouTube බලද්දි මේ ලිමිට් ෆයිඩ් ගේ රබෝනා assist එකක් තියෙනවා. ඒක live බලලා නෑ. නමුත් මේකම live බැලුවා. wow සුපිරි. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒකයි මට පේන්නේ චුට්ටක් අර මේ ජැක් ග්‍රීලිෂ් type player කෙනෙක්. ඒ කියන්නේ අර ෆ්ලෙයා player කෙනෙක්. ඊට ෆ්‍රීඩම් එක ඕන player කෙනෙක්. හරිද? නමුත් පෙප් මේක මේ රබෝනා ඇසිස්ට් එකට එච්චර කැමති වෙලා තිබ්බේ නෑ. එයාගේ කමෙන්ට්ස් වල හැටියට මොකද එයාගේ තිබ්බේ මෙසි මේ වගේ දේවල් කරනවම දැකලා නෑ කියලා. එයාගේ චුට්ටක් ඔන්න අර රොබෝටික් ගතිය අර ප්ලේයර්ස් ලව යම් කිසි රෝල් වලට ස්ට්‍රික් කරන අර චෙස් මානසිකත්වය ටිකක් දැන් ආයි එනවා. ටික නැතිලා තිබ්බා. මේ ගිය මේ මැචස් ටිකේදී එද්දි ටික අඩුලා තිබ්බා. නමුත් ටීම් එකයි ෆෝම් එක ෆවුන්ඩ් කරන නිසා ආයි ටික ස්ට්‍රික්ට් වෙන්න ගන්නවා කියලා පේනවා. එහෙම වුණොත් අර රයන් චර්කීට මේ දාන වැඩකිද දාන්න පුළුවන් වෙයිද? මේ දකින්න රයන් චර්කි ටික ඩිමිනිෂ් වේවිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි රයන් චර්කි අතට රයන් චර්කි කියන්නේ බෝලේ ගත්තාම ලස්සන දේවල් කරන්න පුළුවන්. කියන්නේ අර රොනාල්ඩිනියෝ එස්ක් ප්ලේයර් කෙනෙක්. දැන් අපි දන්නවා එහෙම ප්ලේයර්ස් වලට පෙප් මොනවද කරේ කියලා. ජැක් ග්‍රීලිෂ්. ජැක් ග්‍රීලිෂ් කරපු දේ දැක්කනේ. සිටි ෆ්ලොප්. නමුත් එවර්ටන් ගියා අන්න he has found his form. ඒ කියන්නේ එයා කවදාවත් ඒ ෆෝම් එක නැතිලා තිබ්බේ නෑ. එයාව ලොක් කරලා තිබ්බේ. අනිත් ප්ලේයර් රොනාල්ඩිනියෝ. මේ මොඩ අමතක ප්ලේයර් කෙනෙක්. එයා පෙප් යට සෙල්ලම් කරා. පෙප් මොකද්ද කරේ? බයි බයි. ඔයාව මට හරියන්නේ නෑ කියලා එයාව යවුවා. ස්ලාටන්ටත් ඒක කරා. ඒ ස්ලාටන්ත් ගෝල් එකක් ලස්සන ගෝල් එක පවුටස් බොක්ස් ගෝල් එකක් ගිහුවට පස්සේ පෙප් සබ්ස්ටිටියුට් කරලා දෙනවා යාව. يعني එහෙම දේවල් පෙප් කරනවා. මේකෙදිත් එහෙම කරා. පොඩි තර්ජනයක් තියෙනවා රයන් චර්කි අපි මේ දකින්න රයන් චර්කිට අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ විදිහ. රයන් චර්කි මේ දකින්නගේ ෆෝම් එක ඩිප් වේවිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ඉස්සරහට හම්බ වෙයි. බලන්න මොකද වෙන්නේ කියලා.